ඉතින් ඔන්න ගොඩාක් දවසකින් තමයි අපි වගාව සම්බන්ධ වීඩියෝ එකක් මේ channel එකේ දාන්නේ. ඉතින් මේක අද පෙන්නන්න යන්නේ මගේ කොච්චි වගාව. ඉතින් අපි මුලින්ම බැලුවොත් අපිට පේනවා දැන් මෙන්න මේ තියෙන කොච්චි ගස්. මේ තියෙන මගේ පරණ කොච්චි වගාව. ඉතින් මේ පරණ කොච්චි වගාවේ තාම කොච්චි ගස් 8ක් විතර මේ විදිහට ඉතුරුලා තියෙනවා. දැන් මේක අවුරුදු එකමාරක් වගේ වෙන කොච්චි වගාව. ඉතින් අපි දැන් බැලුවොත් අපේ අලුත් කොච්චි වගාව. ඉතින් ඔයාලට පේනවා දැන් මෙන්න මේ උඩ තියෙන්නේ අලුත් කොච්චි වගාව. ඉතින් ඒකෙත් දැන් කරල් හැදිලා තියෙනවා. ඇතර මේ හරිය නම් අලුත් නෙමෙයි මේ හරියත් මාස 5ක් විතර පරණ කොච්චි තමයි තියෙන්නේ. ඉතින් මේකෙත් කොච්චි කරල් ඉදිලා තියෙනවා. ඉතින් අපි අද ඉදිච්ච කොච්චි කරල් ටිකක් තමයි අද කඩන්න යන්නේ. මොකද මට ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා. මේ කොච්චි කරල් ඉදිච්ච කොච්චි කරල් කඩලා ඒවා ඩිහයිඩ්‍රේට් කරලා දෙන්න කියන්නේ විජලනය කරලා දෙන්න ඕඩර් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකට අදාළ කොච්චි ටික කඩන්න තමයි අද ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා දැන් මේ දවස්වල තියෙන අධික රස්නියත් එක්ක කොච්චි ගස් ගොඩාක් අතර මැරුණා. මෙතන තියෙන කොච්චි ගස් වලින් කොච්චි ගස් 10කට වැඩිය දැන් මැරලා තියෙන්නේ. මෙන්න මේ රස්නිය නිසා. ඉතින් තවත් මේ හැටි පේනවාට දැන් මේ මැරීගෙන යන ගස් තියෙනවා. ඇතර මේවා එච්චර වයස ගස් නෙමෙයි. ඉතින් මාස 5ක් වගේ වෙන වයස ගස්. ඉතින් ඒවත් දැන් මේ විදිහට මැරලා යනවා. මේ රස්නිය නිසා. මොකද ඇත්තටම මට වතුර දාන්න වතුර නැහැ මගේ. සතියකට එකපාරක් වගේ තමයි වතුර දාන්න වෙන්නේ. ඉතින් පේනවනේ මෙන්න මේ හරිය මේ කොච්චි ගස් මැරලා මේ හරිය ඔක්කොම කොච්චි ගස් මැරලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි මම වගාව කරගෙන යන්නේ. ඉතින් දැන් තවත් පෑවුවොත් නම් මේ වගාව ඔක්කොම මැරලා යනවා. ඉතින් ඊයේ පොඩ්ඩක් වතුර ටිකක් දාගත්තා. ඒ හින්දා තමයි නැවත පණවිල්ල වගේ මේ තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම හවස් වෙනකොට සම්පූර්ණම ආපහු ගස් ටික මැල වෙනවා. මොකද අධික රස්නියක් තියෙන්නේ. මේ දවස්වල ඔයාලා දන්නවා. ඒකත් එක්ක අපිට වතුර ගොඩක් මෙහි ගාය ලිඳේ වතුර ගත්තොත් අඩි 2කටත් අඩු ප්‍රමාණයක් තමයි මගේ ලිඳේ වතුර තියෙන්නේ. ඒ නිසා වගාවට වතුර දාන්න බෑ. ඉතින් මේ විදිහට තමයි ඉතින් වගාව තියෙන්නේ. ඉතින් ඔයාලත් කොච්චි වගා කරන්න කවුරු හරි ආසක් කෙනෙක් ඉන්නවා නම් අපිට පුළුවන් කොච්චියට එවන්න. දැන් මේ දවස්වල ඉදිච්ච කරල් ගොඩක් තියෙන නිසා අපිට කොච්චියට ලබා දෙන්න පුළුවන්. ඇතරම හැම දවසකම දෙන්නෙකුට 3 දෙනෙක් වගේම අපි කොච්චියට දානවා. ඉතින් කිසි මුදලක් අය කරන්නේ නැහැ. ඉතින් ඔයාලගේ ඇඩ්‍රස් එක අපිට එවුවොත් අපිට පුළුවන් ඔයාලට කොච්චියට ටිකක් එවන්න. ඉතින් මේ තියෙන්නේ වැරණි මිරිස් ගහක්. ඉතින් ඇත්තටම මම කඩෙන් තමයි පෙළ ටික ගෙනාවේ. මේක ඇත්තටම කහ පාට ගතියක් තමයි තියෙන්නේ. මම කලින් නම් දැකලා තියෙන කොළ පාට වැරණි මිරිස්. ඉතින් මෙතන තියෙන්නේ මේ අලුතෙන් හදපු පෙළ ටිකක්. ඉතින් මේ පොඩි පෙළ ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඊට අමතරව මම මෙතන තව බණ්ඩක් ගස් හතරකුත් මේ විදිහට හදලා තියෙනවා. දැන් ඒකෙත් කරල් මේ විදිහට හැදිලා තියෙනවා. මේක අර චූටි බණ්ඩක් එක හරි රසයි. මේක අර ලොකු බණ්ඩක් එක නෙමෙයි. මේ බණ්ඩක් කරල් ගස්වලත් දැන් හොඳට මේ විදිහට කරල් හැදෙනවා. ඉතින් මේවලත් අපිට වතුර දාන්න බෑ. හැබැයි මේ ගස් මං හදනකොට දැන් අපේ පොළොව ගොඩක් හයිය නිසා මේ හරිය මේ අලුතෙන් දාන වගාවම ලොකුවට බලවල් කපනවා. ඒ කපලා ඒ වතුරට මම පොල්ලෙලි දානවා. පොල්ලෙලි දාලා කොළ තට්ටුවක් දාලා තමයි හදලා තියෙන්නේ. පරණ හදපු වගේ මට ඒ විදිහට කරන්න බැරුණාට සාමාන්‍යයෙන් ටික පොඩි වලවල් තමයි කපලා තියෙන්නේ. දැන් අලුතෙන් කපන ඔක්කොම වලවල් මං අඩි එකමාර වගේ වලවල් ටිකක් තමයි කපන්නේ. කපලා හොඳට පොල්ලෙලි පුරවලා පරණ ගස් ලී කොටන් දාලා ඒවට පස් දාලා තමයි මම අලුත් වලවල් ටික හදන්නේ. එතකොට අර තෙතමනේ සෑහෙන කාලයක් රඳවගෙන ඉන්න පුළුවන් නිසා අපිට වතුර සතියක් දෙකකින් වගේ වතුර දැම්මත් ඇති වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තව වගාව යනකොට මේ වලට පේන මෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ මේ මාළු මිරිස් ගහක්. ඉතින් මේක ඇත්තටම ගොඩක් කරල් අපි කැඩුවා. දැන් අලුතෙන් කරල් හැදෙන්නේ මේ දවස්වල මේ රස්නිය නිසා වතුර නැත නිසා මල් පිපෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මේ තියෙන කොච්චි කරල් හොඳට ඉදලා තියෙන. දැන් මේවා අපි ඔක්කොම කඩනවාද? මේ ඔක්කොම කඩලා අපි ඩිහයිඩ්‍රේට් කරන්න යන්නේ. මොකද අපිට ඕඩර් එකක් තියෙනවා. ඒකට දෙන්න යන්නේ අපි. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලට කොච්චියට අවශ්‍ය නම් අපිට WhatsApp message එකක් දාන්න. මම වීඩියෝ එක අවසානයේ නම්බර් එක දාන්න. ඒකට WhatsApp message එකක් දාන්න අපි ඔයාලට එවන්න. මේ තියෙන්නේ මේ විදිහට අද 3 දිනකට අපි දාන්න යනවා. ඉතින් ඇඩ්‍රස් පෙන්වන්න බෑ මට. අද 3 දිනකට මේ විදිහට යට පැක් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි හැමෝටම පුළුවන් විදිහට හැමෝටම එවන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න අපි කඩාගත්ත කොච්චි ටික මේක දැන් අපි කරන්න ඕනේ එකපාරට මැෂින් එකේ දාලා වේලන්න බෑ. මොකද මේ එහෙම වේලුවොත් හරියට වේලෙන්නේ නැහැ. ගොඩාක් වෙලා යනවා. ඉතින් මම කරන්නේ මේක දෙකට මේ විදිහට පාලනවා. කොච්චි කරලා මේ විදිහට පාලලා මෙන්න මේ විදිහට පාලලා අපිට පුළුවන් කොච්චි කරලා වේලන්න දැම්මම ඉතා ඉක්මනින් වේලනවා. ඉතින් ඒක අපිට මේ විදිහට වේලලා ගත්තාම අපිට ඒක ගොඩක් කල් තියාගන්න පුළුවන්. හොඳ වහපු වාදනයක තියලා තිබ්බොත් අපිට පුළුවන් වැඩි කාලයක් තියාගන්න. ඉතින් මේවා අපිට පුළුවන් ලුණු වල පඟවලා බෙදලා ගන්න පුළුවන්. හරිම රසයි. ඉතින් අපිත් ඒ විදිහට කනවා. ඉතින් මේ විදිහට මම මේ කොච්චි ටික ඔක්කොම කපා ගන්න ඕනේ මුලින්ම. ඉතින් කපලා හිටන් ඊට පස්සේ අපි
ඩිහයිඩ්‍රේටර් මැෂින් එකේ ට්‍රේවල්ස් වලට දාලා ඊට පස්සේ අපි හොඳට මේක වේල ගන්න ඕනේ. ඉතින් මම කොච්චි ටික කපා ගත්තා. ඊට පස්සේ මම කරන්නේ මේක මේ විදිහට ට්‍රේස් වලට අතුර ගන්නවා. ඉතින් මෙහෙම අතුර ගන්නකොට පොඩ්ඩක් ස්පේසස් තියෙන විදිහට අතුර ගන්න ඕනේ. නැත්නම් දිහුලම් පාර උඩින් යටට යන්නේ නැහැ. එතකොට වේලෙන්න පරක්කු වෙනවා. ඒ හින්දා අපි ට්‍රේස් මේකේ මැෂින් එකේ 10ක් තියෙන දාන්න. අපි ට්‍රේස් මේකේ ටිකක් මේ විදිහට තියලා එකක් ඉවරනකොට තව එකක් විදිහට තියලා කොච්චි ටික මේ විදිහට ස්පේසස් තියෙන විදිහට කොච්චි ටික දා ගන්නවා. එතකොට අපිට කොච්චි ටික ඉක්මනට වේලා ගන්න පුළුවන්. ඉතින් අපි ට්‍රේස් මෙතන 6ක් විතර පාවිච්චි කළා. අද කොච්චි ටික අපි වේලා ගන්න බලාපොරොත්තු. ඉතින් මේ විදිහට අපි ට්‍රේස් ටික ඔක්කොම දාලා කොච්චි ටික වේලගෙන අපි බලමු කොහොමද වේලන කොච්චි ටික තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි බලමු දැන් මැෂින් එකේ දාලා කොච්චි ටික වේලුණන් පස්සේ කොහොමද තත්ත්වය කියලා. දැන් ඔයාලට පේනවා කොච්චි කරල් හොඳට වේලලා තියෙන්නේ. මේ මම පළල දැම්ම නිසා ඉක්මනට වේලුණා. මෙන්න මේ විදිහට තමයි කොච්චි කරල් ටික තියෙන්නේ. අපිට පුළුවන් මේක මේ ට්‍රේ එකෙන් ඉවත් කරලා භාජනයකට දාලා ටිකක් වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් මේ කොච්චි මෙහෙම වේලුණන් පස්සේ අපිට පුළුවන් ලුණු දාලා හොඳට බෙදලා ගත්තා නම් හරිම රසයි. ඉතින් අපිට පුළුවන් මේ වගේ භාජනයක දාලා වැඩි කාලයක් තියාගන්න. මේ තියෙන මේ වගේ චොටි භාජනයක දාගත්තාන් පස්සේ අපිට සෑහෙන කාලයක් මේක තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මේ වගේ වේලුණු කොච්චි අවශ්‍ය නම් අපිට WhatsApp message එකක් දාන්න. එතකොට අපිට ඔයාලටත් මේක ඩෙලිවර් කරන්න පුළුවන්.